කැරට් ඔයිල් එකක් හදනවා නම් මේ ගානටත් පාට තියෙන කැරට් ඔයිල් එක හදා ගන්න ඕනේ. එන්න අපි හදමු මේක. හරිම ලේසි. ඒ වගේම ඔයාලට හොඳට බොඩි ඔයිල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. මුලින්ම මේ විදිහට ලොකු කැරට් තලයක් ගන්න. ඔයා ගන්න පොල් තෙල් ප්‍රමාණය අනුව ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. මම මේ විදිහට ලොකු කැරට් තලයක් ගත්තා. පොඩි ප්‍රමාණයක් හදන්නේ අර ලස්සන පාටට තියෙන නිසා. ඊට පස්සේ මෙන්න මේක හොඳට පීල් කරගන්න ඕනේ. ඒ කියන්නේ ලොකු කැරට් තලයක් චූටි ප්‍රමාණයකට දැම්මම හොඳට පාට තියෙනවා. හරිද? මේක හොඳට පීල් කරගෙන හොඳට හොදන්න මට නැති වෙන්න හොදලා මේ විදිහට හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ ග්‍රේටර් එකක් තියෙනවා නම් ග්‍රේටර් එකකින් ගාලා ගන්න. අපේ ගෙදර ග්‍රේටර් එක කැඩිලා. ඒ නිසා මම ඔක්කොම වටේම ආයෙ පීල් කරගෙන ඒක හීනියට කපලා ගත්තා. මොකද මේ කෑලි හීනි වෙන තරමට වේල ගන්න ලේසි. මේක හොඳට වතුර අයින් වෙනකන් දවස් දෙකක් විතර හොඳට වේල ගන්න ඕනේ අවුවේ. මේකේ වතුර තියෙන්න එපා. තියුණොත් සවුත් වෙන්න බලනවා. ඉතින් මේකෙන් පේන තව ටිකක් මදි හොඳට වේල ගන්න ඕනේ මේක. කරකුට්ටම් වෙන්න වේල ගන්න එපා. අර වතුර ගතිය අයින් වෙනකන් තෙත අයින් වෙනකන් වේල ගන්න. ඊට පස්සේ මේ විදිහට සුදු පොල් තෙල් දාලා අර මේව කරගත්ත වේලගත්ත කැරට් ටික දාලා මේක තද අවුවේ තියන්න දවස් 4ක් හෝ 5ක්. හරිද? එතකොට මෙන්න මේ වගේ පාට වලට කැරට් ඔයිල් එකක් ගන්න පුළුවන්. මේකෙත් කෑලි තිබ්බ මම තව ටිකක් පෙරලා ගත්තේ. චුට්ටක් තිබ්බා. ඉතින් වීඩියෝ එකට දාන්න ඕන නිසා. මේක ඩබල් බොයිල් කරලා ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේ ක්‍රමේ ගොඩාක් සාර්ථකවට වගේ ක්‍රීම් එකක් එක්ක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොඩි ක්‍රීම් එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් මේ කැරට් ඔයිල් එක. එහෙනම් හැමෝටම thank you. මං ගිහින් එන්නම්.